සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ YouTube පවුලේ ලස්සන යාළුවෝ හැමෝටම. ඉතින් අද ඔයාලා හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවේ. ඒ වගේම මට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් ඔයාලටත් මේ ප්‍රශ්නේ තියෙනවද කියලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි මගේ කුස්සියේ සිංක් එක නිතරම බ්ලොක් වෙන එක. ඒක සමහරක් විට ඔයාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා ඇති දැනටමත්. මට තියෙන මෙන්න මේ විදිහේ ටිකක් පරණ කාලේ සිංක් එකක්. මේක ගොඩක් කල් දැන් සවි කරලා. ඉතින් මේක කොහෙන්වත් ගලවන්න විදිහක් නැහැ. නිතරම වගේ මේක බ්ලොක් වෙනවා. මේක උඩින් සත්තු පණුව එහෙම නම් එන්නේ නැහැ. ඒ වුණාට නිතරම බ්ලොක් වෙනවා. වතුර බහින්නේ නැහැ. ඉරට්ටකින් වගේ මොකක් හරි එකකින් යටට තද කරලා තමයි මම මේකේ වතුර ටික හැමදාම අයින් කරගන්නේ. ඉතින් මේ විදිහට වතුර බහින්නේ නැති වෙන්න, ඒ කියන්නේ සිංක් එකේ බටේ බ්ලොක් වෙන ගොඩක් හේතු බලපානවා. පළවෙනි කාරණාව තමයි අපේ නොසැලකිල්ල. ඒ කියන්නේ අපි සිංක් එකේ වතුර පොඩ්ඩක් බහින්න නැතුව තියෙනකොට අපි එච්චර ගණන් ගන්නෙ නෑ. ඒ ගණන් ගන්න නැතුව උනාපුවම ඒක වැඩි වෙලා හොඳට බ්ලොක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ප්ලාස්ටික් කූඩයක් භාවිතා කරන්නේ නැතුව කෙලින්ම සිංක් එකට ඉඳුල් හලලා හොදනකොට බත් ඇට, ඒ වගේ පෝල් කුඩු, එතකොට තේ කුඩු, ඒ වගේ දේවල් සිංක් එකේ ගිහිලා හිර වෙනවා. ඒ කියන්නේ රැඳෙනවා. මෙන්න මේ වගේ කූඩයක් භාවිතා කරපුවාම ඒ ගොඩක් දේවල් ඒ කූඩේ රැඳිලා බොහොම සුළු ප්‍රමාණයක් තමයි සිංක් එකේ යටට බහින්නේ. ඉතින් මෙන්න මේ වගේ කූඩයක් පාවිච්චි කරන එක තුලින් ඔයාට පුළුවන් සිංක් එකේ බ්ලොක් වෙන එක පොඩ්ඩක් අවම කරගන්න. මම මෙන්න මේ විදිහට සිංක් එක සවි කරපු දවසේ ඉඳන් මේ කූඩේ පාවිච්චි කරලත් මගේ ගෙදර සිංක් එක නිතරම වගේ බ්ලොක් වෙනවා. ඒකට මම ඇත්තටම විසඳුමක් හෙව්වා. ඔයාට පේනවා ඇති දැන් මගේ සිංක් එකේ වතුර මම ඔන්න ටැප් එක වහලා පෙන්නන්නම් බහින්නේ නැහැ. ගොඩක් ඒ කියන්නේ බහිනවා ගොඩක් වෙලා යනවා වතුර ටික යටට බහින්න. එතකොට සමහරක් වෙලාවට යටින් ලීක් වෙන්න බලනවා. මොකද වතුර මෙතනින් රැඳිලා තියෙන නිසා යට ලීක් වෙලා බිම තෙමෙන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට මම යටින් භාජනයක් පවා තියෙන අවස්ථා තියෙනවා. මේ බලන්නකො ඉතින් වතුර බහින්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. සිංක් එකේ බටේ බ්ලොක් නොවී තියෙන මට පොඩි දෙයක් හම්බ වුණා. මෙන්න මේක තමයි. මේක කිවි එකකින් එන එකක්. ඩ්‍රෙනෙක්ස් කියලා තමයි මේකේ ගහලා තියෙන්නේ. මේක සුපර් මාකට් වල ගන්න තියෙනවා. මමත් බඩු ගන්න යනකොට මට මේක අහම්බෙන් වගේ හම්බ වුණේ. මම දෙපාරක් ගෙනලා පාවිච්චි කරා. මට ඇත්තටම මේකෙන් හොඳ ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා මම හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේක ලොකු මුදලක් වෙන්නේ නැහැ. ග්‍රෑම් 50 පැකට් එකක් රුපියල් 150ක් හෝ 60ක් වගේ තමයි මට මතක හැටියට. මේක ගෙනල්ලා භාජනයකට දාලා ඇල් වතුර, ඒ කියන්නේ උණු වතුර නෙවෙයි අපි සාමාන්‍ය පාවිච්චි කරන වතුර මේකට කෝප්පයක් විතර එකතු කරලා විනාඩි 30ක් විතර තියන්න තමයි තියෙන්නේ. එහෙම තියෙනකොට ඔයාට පේන්න ඇති මේකේ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ මේක බුබුලු දාලා මේ වතුර එක රත් වෙන්න පටන් ගන්නවා. හොඳටම වතුර එක රත් වෙනවා. රත් වෙනකන් විනාඩි 20ක් පැය භාගයක් විතර තියලා තියන්න. ඒ තියෙනකොට මෙන්න මේ විදිහට නටලා දුම් දාලා භාජනෙත් එක්කම රත් වෙනවා. මේකෙන් මේ වෙලාවේ 아무තු සැරක් වගේත් එනවා. ඒ නිසා පොඩි අය එහෙම ඉන්නව නම් මේ වෙලාවේ ඒගොල්ලෝ මෙතනින් ඈඩ් කරලා තියන්න. මොකද මේක ඒගොල්ලන්ගේ නහයට එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ මේක අරගෙන වාට තියෙන්නේ සිංක් එකේ සිදුරු තියෙන තැනට හලන්න. එහෙම හලලා විනාඩි 2ක් විතර ඔයා ඒ විදිහට මේක තියෙන්න දෙන්න. ඒ තියෙන්න දුන්නට පස්සේ ඔයාට පුළුවන් ඔයා සාමාන්‍ය සිංක් එක හොදන විදිහට දියර හෝ විම් සබන් හෝ මොනම හරි දාලා ඔයාගේ සිංක් එක සාමාන්‍ය විදිහට පිරිසිදු ජලයෙන් සෝදන්න පුළුවන්. ඒ වෙනකොට හොඳටම වතුර ටික බහිනවා. මොකද අර මං හිතන්නේ කිමිකල් එකට තමයි ඇතුලේ තියෙන දේවල් ඔක්කොම කැඩිලා යනවා ඇති. එහෙම තමයි මට හිතෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් දැන් සිංක් එක ඇරලා කිසිම බ්ලොක් එකක් නැහැ. වතුර ටික හොඳටම බැහැලා යනවා. ඉතින් ඔය තියෙන්නේ මං දැන් මේ ද්‍රාවණය දාලා සිංක් එක හොදගත්තට පස්සේ වතුර බ්ලොක් වෙන්නේ නැහැ. හොඳටම බැහැලා යනවා. වට මං ටැප් එක වහලත් පෙන්නන්නම්. මේ මීට අමතරව ඔයාට පුළුවන් ගෙදරදීමත් සිංක් එකේ බ්ලොක් එක නවත්ත ගන්න. ඔයාගේ කුස්සියේ තියෙන දේවල්ම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ දේවලුත් මං ඔයාලට කියලා දෙන්නම්.
ඉතින් ඔය බලන්නකෝ දැන් වතුර මේකේ රැඳෙන්නෙම නැහැ. මොකද දැන් අර තිබුණ තියසිවෙල් ඇතුලේ තිබ්බ දේවල් ඔක්කොම කැඩලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ මම පාවිච්චි කරපු ඒ කිවි එකේ එන කුඩු එක ඇත්තටම ගොඩාක් හොඳයි. ඒක ගොඩක් රටවල පාවිච්චි කරනවා කියලා මම දැක්කා. මටත් අහම්බෙන් වගේ හම්බුනේ. ඔයගොල්ලෝ දකිනවා දැන් බලන්නකෝ වතුර ඇත්තටම රැඳෙන්නේ නැහැ. කලින් මම ඔයාලට පෙන්නුවා මේ විදිහට ටැප් එක කරලා තියෙනකොට ගොඩාක් වතුර රැඳුණා. දැන් කෙලින්ම වතුර ටික ඔක්කොම බැහැගෙන යනවා. ඉතින් අපිට පුළුවන් අඩුම මාසෙකට දෙපාරක් විතරවත් මේ වගේ දේවල් භාවිතා කරලා සිංක් එක පිරිසිදු කරගත්තාම සිංක් එකේ බටේ ඇත්තටම බ්ලොක් වෙන්නේ නැහැ. බටේ බ්ලොක් වෙනකොට තමයි ගොඩක් වෙලාවට ඇතුලෙන් පණුවෝ එහෙම නැත්නම් සත්තු ඒ වගේ එන්නේ. බටේ බ්ලොක් වුණාම තමයි. මොකද ඒ අතරතුර සත්තු එහෙම රැඳෙන නිසා. ඔයාට පුළුවන් නිවසේදීමත් මේකට සුළු සුළු දේවල් කරන්න. පළවෙනියට ඔයාට පුළුවන් ඔයා ගෙදර පාවිච්චි කරන ලුණු කුඩු ටිකක් සිංක් එකේ සිදුරට දාලා ටිකක් වෙලා තියලා ඊට පස්සේ මේකට උණු වතුර ටිකක් වක් කරන්න. උණු වතුර නම් වක් කරන එක ගොඩක් දෙනා හිතයි ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. ඒ වුණාට මේක ඇතුලේ ඉන්න සත්තු එහෙම නැති කරන්න නම් අපිට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. සත්තු ඇත්තටම පව් තමයි. ඒ වුණාට ඔයාගේ කුස්සියේ අපිරිසිදුව තිබ්බොත් ඒකත් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ සිංක් එකේ බටේ සුද්ධ කරන්නම වෙනවා ඉතින්. ඒ නිසා උණු වතුර ටිකක් ඉතින් මේ විදිහට දාලා සුද්ධ කරගන්නම වෙනවා අපිට. තව ඔයාට පුළුවන් බේකින් සෝඩා ටිකක් අරගෙන මේ විදිහටම සිංක් එකේ සිදුරු තියෙන තැනට බේකින් සෝඩා එහෙම නැත්නම් ආප්ප සෝඩා, කෝස්ටික් සෝඩා මේ හැම දෙකකින්ම එකම තමයි දාලා උණු වතුර ටිකක් දාන්න පුළුවන්. ඊට අමතරව ඔයා කුස්සියේ වැඩ ඔක්කොම ඉවර කරලා රෑ නිදා ගන්න යනකොට සිංක් එක චුට්ටක් වේලුණාට පස්සේ ඔයාට පුළුවන් විනාගිරි ටිකක් සිංක් එකේ සිදුරට දාලා රෑ නිදා ගන්න. ඊට පස්සේ ඔයාට උදේ නැගිටලා සුපුරුදු විදියටම සිංක් එක හොදලා පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම ක්‍රමයකින්ම සිංක් එකේ අවහිර වෙලා තියෙන සේරම අපද්‍රව්‍ය මේ නැති වෙලා ගිහිල්ලා සිංක් එකේ බටේ පිරිසිදු වෙනවා. ඊට පස්සේ ඔයාට අවහිරයක් නැත ඔයාගේ සිංක් එකේ වතුර ටික පහළට බැහැගෙන යනවා. ඉතින් මට මගේ කුස්සියේ තිබුණ ලොකුම ප්‍රශ්නයක් මම මේ විදිහට විසඳගත්තා. මේ හැම ක්‍රමයක්ම සාර්ථකයි. ඉතින් ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් මේ ක්‍රම වලින් එකක් හරි අත්හදා බලලා ඔයාගේ සිංක් එකත් අවහිරයක් නැතුව වතුර ටික බැහැගෙන යන විදිහට හදාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මොකද කාන්තාවන් වෙන අපිට ඇත්තටම කුස්සිය පිරිසිදුව තියනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ. මමත් හිතනවා මගේ කුස්සියත් ලස්සනට පිරිසිදුව තියාගන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ඔයාගේ ළඟට එන්නම්. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.